මුලින්ම කැකුළු හාල් හුණ්ඩු දෙකක් පෙගිරලා අරගෙන කිරි කොට්ටකට දාලා වතුර පෙරා ගන්න. ඉන්පසු තෙත ගතිය ඉවත් වනතුරු මේ විදිහට මද වේලාවක් තබන්න. ඉන්පසු මේ විදියට කොටා ගන්න. දැන් කොටාගත් හාල් පිටි ටික පෙනීරයකින් හලා ගන්න. මුන්නට ගැම් 250ක් අරගෙන හොඳින් සෝදන්න. සෝදාගත් මුනට ටික මේ ආකාරයෙන්ම මද වේලාවක් වතුර බේරෙන්න තියන්න. දැන් මුන්නට ටික හොඳින් බැද ගන්න. මේ ගානට එනකම් ඔයා මුන්නට ටික බැද ගන්න. දැන් ඔයා කරන්න ඕන බැදගත් මුන්නට ටික කොටා ගන්න. දැන් ඔයා කරන්න ඕන කොටාගත් මුන්නට ටික වෙනම අරන් තියලා හාල් පිටි ටික මේ ආකාරයෙන් විනාඩි 5ක් පමණ වැලි වගේ වෙනකම් බැදගන්න. මන් දැන් මේක වැලි වගේ වෙනකම් බැදගත්තා. දැන් කරන්න තියෙන්නේ එනසල් ගැම් 5ක් පමණ අරගෙන පොඩි වෙලාවක් බැදගන්න එක. හරි. එනසල් ග්‍රෑම් 5කුත් මම මේ වගේ අරගෙන පොඩි වෙලාවක් බැදගන්නවා. හරි. දැන් කරන්න තියෙන්නේ සුදු සීනි ගෑම් 50ක් පමණ තාච්චියට දාලා මේ වගේ උණු කරගන්න. රතු හාල් හුණ්ඩු දෙකට යන සම්පූර්ණ සීනි ප්‍රමාණය ගෑම් 500යි. දැන් මේ විදිහට හැන්දෙන් හොඳින් කලවම් කරගන්න. සීනි දිය වුණාට පස්සේ පිටිවල ප්‍රමාණයට මද රස්නේ උණු වතුර එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. හරි. දැන් ඉතිරි සුදු සීනි ගෑම් 450 මේට එකතු කරගෙන සීනි ටික දිය වෙනකම් හොඳින් කලවම් කරගන්න. හරි. දැන් ඔයා කොටාගෙන අරන් තියාගත්තු මුන්නට පිටි ටික හාල් පිටියකට දාලා හොඳින් කලවම් කරගන්න. හරි. දැන් ඔයා බැදගත්තු එනසල් ටික චූටි කැබලි වලට කඩාගෙන සීනි පෙණියකට එකතු කරගන්න. හරි. දැන් ඔයා මෙන්න මේ පදම එනකම් සීනි පැණි ටික උණු කරගන්න. ඉන්පසු ඔයා කලවම් කරගත් පිටි ටික පොඩ පැණි වලට එකතු කර හොඳින් කලවම් කරගන්න. හරි. දැන් මේ පදමට එනතෙක් කලවම් කරගන්න. ඉන්පසු පදම සකසාගත් පසු මෙය තුනී කර ගැනීමට තෙල් සුවල්පයක් තැටියේ ආලේප කර තැටිය සූදානම් කරගන්න. අතේ නොයලන ගානට පදම සකසා ගන්න. හරි.
දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා හදාගත්ත පදම තෙල් ආලේප කරගත්තු තැටියට දාලා තුනී කරගන්න එක. හරි. දැන් ඔයා කෙසර් කොලයක් ආධාරයෙන් තුනී කරගන්න. මම දැන් තුනී කරගෙන ඉවරයි. දැන් කරන්න තියෙන්නේ මේ ආකාරයට කෑලි වලට කපා ගන්න එක. දැන් ඔයාට කරන්න තියෙන්නේ පොල් කිරි අඬ කෝප 3ක් මේ වගේ භාජනයකට දාගන්න. පාන් පිටි උවමනා ප්‍රමාණයට දාගන්න. සාමාන්‍යයෙන් උකු ගැතියට ආටෝපේ හදාගන්න. ඉන්පසු එයට කහ සුවල්පයක් සහ ලුණු සුවල්පයක් එකතු කරගන්න. ඉන්පසු එය කහ පාට වෙනකන් කලවම් කරගන්න. ඔයා කලවම් කරනකොට මේ කැට වගේ තියෙන පිටි පොඩි කරලා හොදින් කලවම් කරන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ තාච්චියකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙනකම් මද වේලාවක් තියන්න. ඉන්පසු ඔයා කපාගත් කෑලි 3ක් පමණ හදාගත්තු කහපාට පිටිවල තවරලා බැදගන්න. කහපාට ලස්සන ඉතා රසවත් මුන් කැරලි ඔයාට හදාගන්න පුළුවන්. හරි. දැන් ඔයාට මේ වගේ රසවත් මුන් කැරලි ටිකක් හදාගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් අනිත් අයටත් බලලා ඉගෙන ගන්න මේක ෂෙයා කරන්න. ලයික් එකකුත් බාන්න. තවත් මේ වගේ දේවල් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.